ආයනුල හැමෝටම මැයි මාසේ අස්වැසුමේ මුදල් කැපෙන්නේ කාගේද කියලා තමයි අද ගොඩක් කට්ටිය බලන්න එකතුලා ඉන්නේ. ඉතින් ඔන්න අද බලමු අපි මැයි මාසේ මුදල් කැපෙන්නේ කාගේද කියලා. ඒ වගේම මේ වීඩියෝ එක නොදන්නවට බන් ෂෙයා කරන්න පුළුවන්. ඒ කන්ටිටත් වැදගත් වෙයි. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් පළවෙනි වතාවට ඇවිල්ලා වීඩියෝ බලන කෙනෙක් නම් මෙන්න මේ විදිහට වාට channel එක subscribe කරගන්න පුළුවන්. එහෙම වුණොත් වාට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දාන්න පුළුවන් හැකියාව තියෙනවා මග අරින්න නැතුව. හරියටම මේ ඊතල පෙන්න තැනින් ඔයාලා ටච් කරගන්න. මෙන්න මෙතනින් ඔයාලට සබ්ස්ක්‍රයිබ් කියලා තියෙන. එතනින් ටච් කරගන්න පුළුවන්. ටච් කරගත්තට පස්සේ බෙල් අයිකන් එක කරන බෙල් අයිකන් උඩින් ටච් කරගන්න. ඊට පස්සේ මෙතන ඕල් කියලා තියෙනවා. එතනිමුත් ඔයාලා ටච් කරගන්න මේ ඊතලෙන් පෙන්න තැනින්. ඊට පස්සේ හරියටම ඔයාලට සබ්ස්ක්‍රයිබ් කරගන්න පුළුවන් channel එක. ඔය විදිහට වාට channel එකට එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් වාට තොරතුරු ඉතා ඉක්මනින්ම නිවැරදි තොරතුරු මග අරින්න නැතුව වාට දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා මගේ channel එකෙන්. හැමදාමත් වාට හරි තොරතුරු හරියටම නිවැරදිව ගේන්නේ මගේ channel එකෙන්. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට මේ කියන කට්ටියගේ තමයි අස්වැසුම මුදල් කැපෙන්නේ. ඉතින් ඔයාලා හරියටම තීරණය කරන්න. ඊට පස්සේ මම කියන විදිහට ඔයාලා බලලා වෙලා ඔයාලා තීරණය කරන්න. මගෙත් මේ විදිහට මුදල් කැපෙයිද නැද්ද කියලා ඔයාලටම දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම කියන විදිහේ කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගෙත් අනිවාර්යයෙන් මුදල් කැපෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා දන්නවා අස්වැසුමේ මුදල් අරගෙන පොලියට සල්ලි දෙන කට්ටිය ඉන්නවා ගොඩක්. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම කැපෙනවා. ඉතින් මම කෙටියෙන් කියන්න යන්නම්. මොකද වීඩියෝ දාලා තියෙනවා. තවත් කට්ටිය අහපු නිසා තමයි මේ විදිහට හැමදාම අහනවා. ඒක නිසා තමයි මම වීඩියෝ එකක් ආය අරගෙන එන්නේ. මෙන්න මේ විදිහට සමහර විට ගෙදර වාහන 4-5 තියෙනවා. ඒ වගේම සල්ලි හොයන කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒ කට්ටිය ඒක කපනවා. ඉතින් මොකද සල්ලි හොයනවා ඒවා පෙන්නන්නේ නැහැ. ඒ බැංකු account වලට සල්ලි වැටෙනවා නම් ඉතින් ඒ account එක හොයාගන්න පුළුවන් එයාලට බැංකු account හරහා. ඒක නිසා අනිවාර්යයෙන්ම එයාලගෙත් මෙන්න මේ විදිහට සල්ලි කැපෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මම අර මුලින් කියපු විදිහට තවත් කට්ටිය ඉන්නවා මෙන්න මේ පිරිසක් රජයේ ජොබ් එකක් කරනවා. එයාලට ගෙදර 4-5 දෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙක් රජයේ ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවා. එයාලගේ පවුලට අස්වැසුම ලබාලා දුන්නා නම් ඉතින් එයාලගෙත් මේ විදිහට අස්වැසුම නැති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තවත් ඉන්නවා පෞද්ගලික ජොබ් කරන කට්ටිය ඉන්නවා. එයාලටත් මෙන්න මේ විදිහට අස්වැසුම නැති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එයාලගේ පවුලටත්. ඉතින් ඔන්න ඔය කියන කට්ටියට තමයි නැති වෙන්නේ. ඒ වගේම කඩයක් වාදාලා තියෙනවා සමහරට ඔයාලට මොකක් හරි ආදායම් මාර්ගයක් තියෙන කෙනෙක් නම් ඔයාලගේ පවුලට අස්වැසුම තිබුණා නම් අන්න එයාලටත් මේක නැති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගොඩක් දුප්පත් කට්ටියට අස්වැසුම ඉදිරියට දෙනවා. ඒක හැමදාම දෙයි කියලා හිතන්න එපා. අස්වැසුම හැමෝටම හැමදාම දෙන්නේ නැහැ. මේක ගොඩක් දුරට කපනවා. ඉතින් හැමෝගෙම මේක ඉවත් කරනවා. ඉවත් කරලා එයාලට කරන්න ඕනේ දේවල් ඉස්සරහට මම අරගෙන එන්නම්. මොකද කරන්නේ? ඒ වගේම එයාලට මොනවද ලබලා දෙන්නේ කියලා ඉස්සරහට මගේ channel එකත් එක්ක ඉන්න අරගෙන එන්නම්. ඉතින් ඒ ගැන තොරතුරු ටිකක් තියෙනවා. ඒවා ඉස්සරහට කතා කරමු අපි. ඔන්න ඔය විදිහට තමයි අස්වැසුම කැපෙන්නේ. ඔන්න ඔය කියන කට්ටියගේ. ඉතින් ඔයාලට දැන් තේරෙන්නේ නැති. ඉතින් ඔයත් ඒ කෙනෙක්ට අයිති නම් ඔයත් ඒ වගේ කෙනෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ අස්වැසුම ගොඩක් දුරට කැපෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම දුප්පත් කෙනෙක්ගේ අස්වැසුම කැපුණොත් ඒක හදාගන්නේ කොහොමද කියලාත් මම අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔන්න ඔය ටික තමයි දැනුවත් කරන්න ඕනකම තිබුණේ. පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම අස්වැසුම වැටෙන්නේ කවද්ද මේ මාසෙ කියලා ඒ විස්තර හැම දෙයක්ම ඔන්න channel එකෙන් බලා ගන්න පුළුවන්. වීඩියෝ දාලා තියෙන ඉස්සරහටත් මම වීඩියෝ අරගෙන එන්නම්. එහෙනම් තවත් මේ තොරතුරක් තිබුණොත් අරගෙන එන්නම් ඉතා ඉක්මනින්ම. එහෙනම් ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.